Hi, welcome to my YouTube channel. හරියටම ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදීම හදාගන්න විදිහ බලමු. භාජනයක් අරගෙන තියලා ඒකට පොල් ටික දාන්න. ඊට පස්සේ ඊනට කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ අපි එකතු කරනවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු. ඒක ටිකක් රන්වන් පාට වෙනකන් වැද ගන්න. ඒකත් වෙනකනදී අපි මේකට එකතු කරනවා බිත්තර දෙකක්. මම දෙන්නෙක්ට වගේ ඇති වෙන්න හදන නිසා බිත්තර දෙකක් එකතු කරනවා. ඔයාලට තව බිත්තර වැඩි කරගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට කරගන්න. දැන් මේ උයලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තු බත් ටික මම එකතු කරන්නේ. ඔයාලා මේකට පරණ බත්ම පාවිච්චි කරන්න. එතකොට තමයි ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක්ම රසට එන්නේ. අපි දැන් මේකට ලුණු එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු, සීනි හැඳි දෙකක් වගේ මම එකතු කරගන්නවා. සීනි එකෙන් තමයි අපි රස ගන්නේ. අපි කිසිම සුප් කැට කිසිම රසකාරයක් එකතු කරන්නේ නැති නිසා සීනි ටිකක් එකතු කරන්නේ. අපි හොඳට බත් එක තෙල් එකේ බැද ගන්න ඕනේ. හොඳට කලවම් කර හොඳට බැද ගන්න. ඊට පස්සේ අපි කැරට් එකතු කරගන්නවා. මේක අපිට ඉක්මනින් හදාගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ ඇතුළත මේක හදාගන්න පුළුවන්. ඇත්තටම කඩේ රසටම තියෙනවා. ඔයගොල්ලෝ හදලා බලන්න. කැරට් එක දාලා හොඳට කලවම් කරගන්න. මේක කන්න චිලි පේස්ට් එකක් තිබ්බනම් හොඳටම ඇති. ඒ තරම් හරිම රසයි. මට ලුණු ටිකක් මදි වගේ. ඒ නිසා මම ලුණු ටිකක් එකතු කරා. මේකට ලුණු කල තියනවා නම් ගොඩක් හොඳයි. මට අද තිබ්බේ ලීක්ස්. ඒ නිසා මම ලීක්ස් එකතු කරා. ඔන්න දැන් අපේ රයිස් එක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් ආයෙ අරන් එනකම් අදට ගෙනියන්නම්. Bye bye.